තෙරුවන් සරණයි හැමදෙනාටම. ටික කාලයකට පස්සේ නැවතත් හම්බ වෙන්නේ එක්තරා මන්ත්‍ර කාණ්ඩයකින්. ඒ කියන්නේ මාරණ කර්මයට අයත් කොඩිවින කාණ්ඩයෙන් කොඩිවින නෙමෙයි මේක හදිහෝනියම් කාණ්ඩයේ මන්ත්‍රයකින් තමයි හම්බ වෙන්නේ අපි. ඉතින් මම මීට පෙරත් විශේෂයෙන්ම පැහැදිලි කිරීම කරා කොඩිවින කියන්නේ මොනවද, හදිහෝනියම් කියන්නේ මොනවද කියන එක. ඉතින් මේක මේ අපි හදාගත්තු දෙයක් නෙමෙයි. අනවින කොඩිවින බන්ධන හදිහෝනියම් කියලා කියන්නේ අවුරුදු දහස් ගණක් මුළුල්ලේ මේ ලංකාව ගැන මේ පෙරදිග ඈත පෙරදිග කලාපවල මෙන්ම මේවා මුල් බැසගෙන තිබ්බ දේවල් තමයි මේ අනවින කොඩිවින හදිහෝනියම් සහ මේ গুপ্ত ශාස්ත්‍රයේ සම්පූර්ණ මේ গুপ্ত ශාස්ත්‍රයේ ජ්‍යොතිෂය මේ හෙළ වෙදකම විතර නෙවෙයි වෙදකම මේ හැම දෙයක්ම ලෝකේ පැවතින මුල් කාලවල ඉඳලම ගලාගෙන ආපු දේවල්. ඉතින් මේවා අපි හදාගත්තු දේවල් නෙමෙයි. එදා කාලේ ඉඳලම මේ දේවල් විකාශනය වෙමින් පරිවර්තනය වෙමින් මේ වෙනකොට ඇවිත් තියෙනවා. ඒ පරිවර්තනය වෙනකොට සමහර විට තව දේවල් එකතු වෙලා තියෙනවා. එහෙම නැතිනම් තිබ්බ දේවල් වලින් අඩුවීමක් වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි මේ මන්ත්‍රයක තියෙන බලය අඩුවීමක් වෙන්නේ. මන්ත්‍ර බල අඩුවීමක් වෙනවා. එහෙම නැත්නම් මන්ත්‍ර බල වැඩිවීමක් වෙන්නත් පුළුවන්. මොකද යම් ස්වර එකතු වීම හේතුවෙන්. මොකද විද්‍යාවත් එක්ක බලපු යම්කිසි පර්යේෂණාත්මක දේවල් එක්ක බලපුවාම ඉතින් ඉස්සර විද්‍යාත්මකව නෙමේ හේව්වේ යම් පුද්ගලයන් නැත්නම් ඍෂිවරුන් තමන්ගේ හිත එක්තෙන් කිරීමෙන් ධානය වලට ගිහිල්ලා ඒ ධාන හරහා එයාලා යම්කිසි දෙයක් දැකලා තියෙනවා. ඉතින් ඒ දැකපු දේ පස්සේ තමයි අදටත් විද්‍යාව ගමන් කරන්නේ. මම විද්‍යාව පහත් කොට සලකනවා නෙමේ, මේ දෙකම එක හා සමානව යනවා. නමුත් මේ දේවල් අපි අද මේ අපි ඉගෙන ගන්නා මේ විද්‍යාව එකත් යම්කිසි විද්‍යාවක්. ඒ නිසා ඒ පිළිබඳව මනසේ මම මීට පෙර පැහැදිලි කිරීම කරා. ඉතින් අනවින කොඩිවින කියන්නේ මන්ත්‍ර භාවිතා කරමින් නැත්නම් මන්ත්‍රවල අනුසාරයෙන්ම පුද්ගලයෙකුට අයහපතක් කරන්න තියෙන එක කාණ්ඩයක්. මාරණ කර්මයට අයත් එක කාණ්ඩයක්. එතකොට හදිහෝනියම් කියන්නේ පුද්ගලයෙක් මරණීය ආකාරයටම නැත්නම් කාලානුරූපව කායිකව යම්කිසි ලෙඩ රෝග හදලා දුක් විඳවන එක. දුක් විඳලා මැරෙන එක. කොඩිවින කියන්නේ යම්කිසි අයහපතක් කරලා අයහපතක් කරන එක. ඉතින් ඒකෙන් සතුටු වෙන ගොඩක් දෙනෙක් ඉන්නවා. එහෙම දේවල් කරලා මම කියන්නේ නැහැ කරන්න කියන එක. එතකොට අපි මන්ත්‍ර කරුවෙක් වුණාම ඇදුරෙක් වුණාම මේ හැම දෙයක්ම අපේ සන්තකේ තියෙන්න ඕන නිසා මම මේ ගැන කතා කරේ. එතකොට මම මේකේ මීට පෙර මම කතා කරලා තියෙනවා ආයුර්වේදයේ මෙන්ම අපේ තියෙන ශාස්ත්‍රයේ තුලත් නිජ ආගන්තුක මානසික වශයෙන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. ඊට පස්සේ ඒක නැවත රජස් තමස් සත්ව කියලා මානසික කොටස ආය බෙදා ගන්නවා. අපි රජස් තමස් සත්ව කියලා කොටස් තුනකට. ඉතින් ඒවා එකිනෙක සම්බන්ධ කරලා මම කතා කරන්න යන්නේ නැහැ. ඉතින් ඒක සම්බන්ධව මම ටිකක් කතා කරලා තියෙනවා. වීඩියෝ එක දිග්ගැසෙන නිසා මම ඒ ගැන වැඩි දේවල් කතා කරන්න යන්නේ නැහැ. එතකොට ඒ කොඩිවින වලදී අපි නැවත මම ගිය පාරක් කිව්වේ මන්ත්‍ර කර්මයේදී ආය කොටස් දෙකකට නැත්නම් අභිචාර කොටස් වශයෙන් දෙකකට අපි බෙදා ගන්නවා. සුදු අභිචාර සහ කළු අභිචාර කියලා. එතනදී සුදු අභිචාර වලදී සිද්ධ වෙන්නේ සාන්ති කර්ම, බෝධි පූජා, එහෙම නැත්නම් පිරිසජ්ජායන වගේ නැත්නම් කර්ම ස්තෝත්‍ර, දේව පූජා, සෙත් කවි, තොවිල්, බලි තොවිල් ඔය වගේ දේවල්. ඒ කියන්නේ මිනිසෙක්ගේ යහපතක් උදෙසා කරන්නා වූ ක්‍රියාපිළිවෙත් මේ සුදු අභිචාර ඔස්සේ සඳහන් වෙනවා. එතකොට කළු අභිචාර කියන්නේ මේක තමයි මේ අනවින කොඩිවින වස්කවි හදිහෝනියම් බන්ධන පිල්ලි ඉනා වශී ඔය හැම දෙයක්ම මේකට අයිති වෙන්නේ. ඉතින්
මේ කළුව විචාර ඔස්සේ තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. එතකොට මේ අනවින කොඩි වින දේවලුත්. එතකොට අද කතා කරන්න යන්නේ මේ කළුව විචාර ඔස්සේ තියෙනා වූ ප්‍රබල මන්ත්‍රයක්. මේක ප්‍රබල මන්ත්‍රයක් කියන්නේ විශේෂයෙන්ම මේක අපි දැනුවත්ව අපි ජීවත් වන පරිසරය තුල මේ වගේ දුක් විඳපු මිනිස්සු මම දැකලා තියෙන නිසා තමයි මම මේක ඉදිරිපත් කිරීමට සූදානම් වෙන්නේ. එතකොට කොහොමද මේ කොඩි විනයක් අනවින හදිහෝනියක් කරපුවාම අපිට මේක බලපාන්නේ කොහොමද? යම්කිසි නූලක් මතුල්ලා නූල අපිට යටිපහ කරපුවාම අපිට බලපාන්නේ කොහොමද? අපි දන්නවා මේ ලෝකේ සෑම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ භූත පහකින්, පංච මහා භූතයන්ගෙන්. ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ කියන මේ පංච මහා භූතයන්ගෙන් තමයි මේ හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් අපේ ශරීරය ගත්තම අපේ ශරීරෙත් ආපෝ තියෙනවා, තේජෝ තියෙනවා, පඨවි තියෙනවා. කියන ආපෝ ධාතුව, තේජෝ ධාතුව, පඨවි ධාතුව, වායෝ ධාතුව, ආකාශ නැත්නම් මනස, මානසිකත්වය. අපේ ශරීරය ගත්තාම ආකාශ වස්තුවට අපිට පුළුවන් මනස, මානසිකත්වය හඳුන්වලා දෙන්න. එතකොට දැන් මේ පංච භූතයන් කොහොමද වෙනස් කරන්නේ? පුළුවන්. පංච භූතයන්ට අදාළ මේ පංච භූතයන්ට හරියන ආකාරයට මේ පංච භූතයන්ට අක්ෂර තියෙනවා. ඒ අක්ෂර නිර්මාණය වීම ගැඹුරු ශාස්ත්‍රයක්. කොහොමද අපි මන්ත්‍රයන් නිර්මාණය කරන්නේ? ඒ නිර්මාණය කරනවා නම් අපි මන්ත්‍ර භාවිතා කරන්නාගේ නම, නැකත්, ලග්න ඔය හැම දෙයක්ම හේතු ගන්නගෙන ඒවාට හිමිවන ආකාරයට, ඒවාට ජයවන ආකාරයට අක්ෂර පිහිටව ගන්නවා. ඒ අක්ෂර තමයි මන්ත්‍ර කියලා අපි හඳුන්වන්නේ. එතකොට මේ යම්කිසි පුද්ගලයෙකුට හදිහෝනියමක් කරන්න අවශ්‍ය නම් මේ මන්ත්‍ර නිර්මාණය කරලා අවසానයි. අපි නිර්මාණය කරන ඒවා හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි නිර්මාණය කරන්න යන්න හොඳ නැහැ. නිර්මාණය කරලා තියෙනවා. එහෙනම් මිනිස්සෙක්ගේ තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ කියන මේ පංචමහා භූතයන්ට ඔබිනාකාරයට හරිගස්සලා තියෙන මේ ස්වර නැත්නම් මේ මන්ත්‍ර මතුරනකොට අපි මේ පුද්ගලයාගේ යම් දේවල් ගන්නවා. ජීවි කොටස් හෝ අජීවි කොටස්. මොනවද මේ ජීවි කොටස්? රුධිරය, දහඩිය, කේටය, ශ්ලේෂ්මය නැත්නම් මේ පැහැදිලිවම කියන සුක්‍රාණු, එහෙම නැත්නම් යෝනිශාව, ඒ වගේ දේවල් ලබා ගන්න පුළුවන්. එතකොට අජීවි කොටස් වලට නියපොතු, රෝම, කෙස්, ඇඳිවත ඔය වගේ දේවල් සඳහන් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලන්න ඕනි ඒ පුද්ගලයාගේ කර්ම ශක්තිය. ඒව බලන්න නම් අපිට උපන් දිනේ, උපන් ස්ථානය, උපන් වේලාවල් ඒ ටික අරගෙන ඒ කර්ම ශක්තිය කොහොමද තියෙන්නේ? එයාගේ කර්ම ශක්තිය කොහොමද බලලෙවලා එයාගේ ලොස් පොයින්ට් එකක් අල්ලගෙන ඒ දේවල් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කාලය තෝරගන්නවා. එතකොට කාලයේ තේරීම තමයි ඉතා වැදගත් වෙන්නේ. එතකොට මේක මම කිව්වා මේ ජ්‍යොතිෂයේ, গুপ্ত ශාස්ත්‍රයේ සහ මේ ජ්‍යොතිෂයේ කියන දේවල් ලෝකේ පැවතුන කාලයේ සිටම එන දේවල්. එතකොට මේ ජ්‍යොතිෂයේ මාර්ගයෙන් තමයි අපිට මේ කාලය තෝරගන්න වෙන්නේ. ඍතුවක්, දිනයක්, හෝරාවක්, නැකතක්, වෙලාවක්, එතකොට වර්ණයක්, දිශාවක්, ඊට පස්සේ අපි මේක කරන්න ඕන ස්ථානය, මේ හැම දෙයක්ම තෝරගන්න ඕනේ මෙන්න මේ ජ්‍යොතිෂයට අනුව. ඉතා වැදගත් වෙයි. ස්කිප් කරන්න එපා. බලන්න හැම දෙයක්ම වැදගත් වේවි කියලා මම හිතනවා. එතකොට ඒක තෝරගත්තට පස්සේ මැතිරීම නැත්නම් ජපය තියෙනවා. හොඳට අහගන්න. ඕනම මන්ත්‍රයක් මැතිරීමකදී මන්ත්‍ර ධර්මයේ නැත්නම් මන්ත්‍ර ශාස්ත්‍රයේ මේ විද්‍යාත්මකව කියලා දීපු මගේ මන්ත්‍ර පන්ති වල ඉන්න ශිෂ්‍යයන්ට මම මේක කියලා දීලා තියෙනවා. මන්ත්‍ර විද්‍යාත්මක මූල ධර්මයන් තියෙනවා. ඒ මූල ධර්මයන් අනුගමනය කළ යුතුමයි. එහෙම නැතුව නම් මේ මන්ත්‍ර මැතිරීම වැඩක් නැහැ. පළවෙනි එක තමයි නිවැරදි පේවීම. ඊට පස්සේ නිවැරදි මන්ත්‍රය තෝරගන්න ඕනේ. ඊට පස්සේ නිවැරදි දිශාව.
ඊට පස්සේ නිවැරදි කාලය, ඊට පස්සේ නිවැරදි වර්ණය, ඊට පස්සේ නිවැරදි ජීවම. ඒ කියන්නේ නිවැරදි උච්චාරණයත් එක්ක නිවැරදි ජීවම, නිවැරදි පලිප්පු, ප්‍රාණ, දිස්ති, ජපය, සිද්ධිය, වටපිට බල මේ දේවල් කරන්නේ නැහැ. කෙල ගිලින්නේ නැහැ. මම ඒ ගැන ඉදිරියට කතා කරනවා. නිවැරදි වචන උච්චාරණයක් තියෙන්න ඕනේ, නිවැරදි ශ්‍රුතියක් තියෙන්න ඕනේ මන්ත්‍රයක් කියනකොට. මන්ත්‍රයක් කරනකොට නිවැරදි ශ්‍රුතියක් තියෙන්න ඕනේ. හඬ ඔස් පහත් කිරීමක්, එතකොට ඇදීමක්, කැඩීමක්, ඒ වගේ හැම දෙයක්ම නිවැරදි විය යුතුයි. උදාහරණයක් විදිහට මම අද දෙන මන්ත්‍රෙත් එහෙමයි. ඕම් රින් රින් ඨන් කාර්යක්ෂණී වාරවර දිස්ති ඔඩ්ඩියා වාරවර බිල්ල ගිනි කාලි ඔඩ්ඩියා දිස්ති වාරවර දේවගිනි දිස්ති හිරකට්ටු පච්චි පුන්ද්‍ර කියලා ඒ විදිහට අර හඬ උස් පහක් කිරීම, ඒ වගේ දේවල් නිවැරදි කරගන්න ඕනි. එතකොට මේ මන්ත්‍ර විද්‍යාවේ තියෙන මූල ධර්ම අනිවාර්යෙන් අනුගමනය කරන්න ඕනේ. මේ හැම තැනකදී මොන දේවල් කරත් වැඩක් නැහැ. තමන්ගේ මානසික ඒකාග්‍රතාවය අනිවාර්යයෙන්ම නිවැරදිව තියෙන්න ඕනේ. මානසික ඒකාග්‍රතාවය තමන් මතුරනවා මෙතන හිත වෙන තැනක නම් ඒ කර්මය හරියන්නේ නැහැ. මන්ත්‍ර කර්මය හරියන්නේ නැහැ. ඔළුවෙන් හිටගෙන කරත් වැඩක් නැහැ. මනස වෙන තැනක නම්. එතකොට නිවැරදි වාර ගන්න අනිවාර්යෙන්ම මතුරන්න ඕනේ. නිවැරදි වාර ගන්න අනිවාර්යෙන්ම මතුරන්නම ඕනි. එතකොට විශේෂයෙන්ම දැන් ඔක්කොම මතුල්ලා අවසානයේට පලිප්පු ප්‍රාණ, පලිප්පු සිද්ධි සුද්ධි පුට වගේ දේවල් දානකොට ගොඩක් කම්මැලි වෙලා නැත්නම් ගොඩක් මහන්සි වෙලා එහෙනම් එකෙන් ටිකක් දාගත්තම ඇති කියලා හිතලා දමන් ඒ වගේ පොඩි ගානක් දාන්න එපා. ඒක තමයි වැදගත්ම දේ. ලුණු ඇබුල් කහ මිරිස් 3-5 ওই ටික හරියට දාගන්න ඕනේ. එහෙම තමයි. එතකොට තමයි හොද්දේ රහ දැනෙන්නේ. එහෙනම් ඒ ටික හරියට දාගන්න නම් ඒක નિયમિત වාර ගන්නට අනුව මතුරන්න ඕනේ. එහෙනම් සාමාන්‍ය දිස්තියක් 108 වරට දිස්ති නම් ජපේ යනවා නම් ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක්, ලක්ෂයක් වගේ යනවා නම් ඒක 108 පහින් වගේ වැඩි කරලා මතුරන්න ඕනේ. ඒ කියන්නේ මේ 108 ඒවා 5කට වැඩි ප්‍රමාණයක් යන්නම ඕනි දිස්තියක්. එතකොට ප්‍රාණයක් ඒක ඒ වගේ දෙගුණ කරලා ගන්න ඕනි. ඒ වගේ වැඩි කර ගන්න ඕනි. එතකොට තමයි මේ හොද්දේ රස දැනෙන්නේ. નિયમિત වාර ගන්න අනිවාර්යයෙන්ම මතුර ගන්න ඕනියව තමයි මන්ත්‍ර විද්‍යාවේ තියෙන මූල ධර්මයන්. ওই මූල ධර්මයන් කඩලා කවදාවත් හරියන්නේ නැහැ. මේ මූල ධර්මයන් කැඩුවොත් යන්ත්‍ර ශාස්ත්‍රයේ, මන්ත්‍ර ශාස්ත්‍රයේ කිසිම දෙයක් හරියන්නේ නැහැ. හිතන්නකෝ දැන් මන්ත්‍රයක් මතුරගෙන යනකොට එක අකුරක් වැරදුනොත්, දැන් හිතන්නකෝ ඕන් රීන් ඨන් කාර යක්ෂණී වරවර. ඕකදී ඕන් රීන් ශ්‍රීන් කියලා ගත්තොත් එහෙම එතන ෂුවරයක්ම වැරදිලා තියෙනවා. එහෙමනම් සමස්ත කාර්යම වෙනස් වෙනවා. සමස්ත කාර්යම ප්‍රතිඵලය වෙනස් වෙනවා. මොකද මිනිස්යාගේ තියෙන මේ මනුස්ස ශරීරයේ හැදිච්ච මේ ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ කියන මේ පංචමහා භූතයන් නිර්මාණය කරගෙන ඒ නිර්මාණයන් වලට අවශ්‍ය අක්ෂර පිහිටවල තමයි මේ මන්ත්‍රය හදලා තියෙන්නේ. එහෙනම් කිසිම අකුරක් වරද්දන්නේ නැතුව මැතිරිය යුතුයි. හැබැයි මේ මතුරනකොට මේ පූජා විදි සියල්ල නියමාකාරයෙන් තිබිය යුතුයි. කිසිවක් අඩු කරන්න බෑ. එහෙම වුණොත් ඒකෙත් සමස්ත කාර්යම පහත හෙලීමට දෙයක් සිද්ධ වෙනවා. එහෙම නැත්තම් මතුරන ඇදුරට, එහෙම නැත්තම් මතුරන ඇදුරා එක්කන් යන ගෝලයාට යම් කිසි දෙයක් වෙන්න පුළුවන්. අනවශ්‍ය කරදර වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ හින්දා හරියට පුද පූජා තියන්න ඕනේ, හරියට උච්චාරණය කරන්න ඕනේ. මූල ධර්මයන් අනිවාර්යයෙන්ම નિયમિત ප්‍රමාණයන් වලට තියෙන්න ඕනේ. එහෙනම් ඒ નિયમિત ප්‍රමාණයේ નિયમિત පුද පූජාවන් එක්කම ඉතින් සමහර විට තව මේ බලය පරීක්ෂා කරන්න දඟලනවා. ඉතින් මේ වගේ සම්පූර්ණ අපි හරියට කරත් සමහරුන් මේක සැකසහිතයි බලය පරීක්ෂා කරන්න අවශ්‍යයි කියනවා. ඉතින් මේකෙදි මේ බලයන් විනාශ වෙලා ගිහින් තියෙන්නේ
100%ක්ම මේවා මිත්‍යාවක් කියලා දැන් විශ්වාස කරන්නේ මිනිස්සු ගොඩ දෙනෙක් වෙහෙම විශ්වාස කරන්නේ මෙන්න මේ එහෙම් මෙහෙන් ඇහිදගෙන කරන මන්ත්‍ර කර්මයක් එක්ක රැඳෙන මේ ඇදුරෝ යයි කියලා විශ්වාසයක් තියාගෙන ඇදුරේ මම දැන් ඇදුරෙක් කියලා හිතාගෙන ඉන්න ගොඩක් මිනිස්සු ගොඩක් ඇදුරෝ කරන දේවල් නිසා මේ ශාස්ත්‍රය වියකිලා යනවා. ඒකයි මමත් මේකේ ප්‍රධාන වශයෙන්ම මේ දේවල් බෙදා හැරීමක් කරන්න සූදානම් වුණේ. ඉතින් පොඩි වෙන කර්මය ගත්තාම මේ ඉරිපැන්නුම් වැල්පැන්නුම් දෙහිගිරි ගුරුකම් වගේ බිත්තර ගුරුකම් වගේ දේවල් ඇත්තටම 100% සාර්ථක වෙනවද 100%ක් මිත්‍යාද නැත්නම් 100%ක් හොඳ දෙයක් හරි දෙයක්ද කියන එක ගොඩක් අයට ලොකු සැක සංකා මතුවන දෙයක්. ඉතින් ඒක ශාස්ත්‍රය නොදන්නා අය භාවිතා කිරීම නිසා ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් තව දෙයක් තමයි Taman ළඟම ඉන්න සමහර දකුණු අත වගේ ඉන්න පුද්ගලයා නැත්නම් තමන්ගේ ගෝලයා මේ ගුරුතුමාට නැත්නම් තමන් ශාස්ත්‍රය ඉගෙන ගන්නා වූ ගුරාට වින කරන්න පුළුවන්. ඒක අනිවාර්යෙන්ම මම දැකපු දෙයක්. ඒ හින්දා මේ ශාස්ත්‍රය විනාශ වෙලා ගිහින් තියෙන්නේ ඔන්න ඔය වගේ පහත් තුච්ච ක්‍රියාවන් කරන මිනිස්සු නිසා. එතකොට ශාස්ත්‍රය නොදන්න අය භාවිතා කිරීමෙම ශාස්ත්‍රය විනාශ වෙනවා. ශාස්ත්‍රයේ භයානකකම හේතු කරගෙන අපි ගුරු මුස්ති තියා ගන්නවා. අන්න එහෙම වුණාම දැන් ගුරු මුස්ති කියන දේවල් පොතපත වල සඳහන් වෙන්නේ නැහැ. ගුරු මුස්ති කියන දේවල් මුඛ පරම්පරාවෙන් එන දේවල්. මම දන්න දෙයක් මම පොඩි වින කර්මයේ පැත්තේ දන්න දෙයක් මට මගේ ගෝලයාට දෙන්න බයයි. ඇයි එයා අනිවාර්යයෙන්ම මට විනයක් කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒක ගුරු මුස්තියක් විදිහට තියා ගන්නවා. අන්තිම මොහොතේ මම මේක දෙනවා. අන්තිම මොහොතේ දෙනවා කියනකොට අන්තිම මොහොත වෙනකොට මේවා මතක තිබ්බොත් හොඳයි. නැත්තම් මේවා කොහේ හරි ලියලා ආරෙමේ නැහැ. එහෙමනම් ඒ ගුරු මුස්ති නිසා මේ ශාස්ත්‍රය විනාශ වෙලා ගිහින් තියෙනවා. ඉතින් මම කියන්නේ මොන දේ ඉගෙන ගත්තත් Taman අනිවාර්යයෙන්ම මේ හැම දෙයක්ම ඉගෙන කරන්න අවශ්‍යතාවයක් වෙන මොහොතක් ආවොත් තමන්ගේ ගුරුතුමා තමන්ට ටොක්ක්ක් යන්න කියලා තමන්ගේ ගුරුතුමාගේ බැල මෙහෙවරකම් කරලා ඉවරලා අවසානට ඒක මදිකමක් වගේ හිතනකොට ගුරුතුමාට යම් කිසි දෙයක් කරලා මෙයාව විවරයක් කරන්න ඕනි කියලා හිතනවා නම් ඒක පහත් අනුවන ක්‍රියාවක්. මොකද මේ ශාස්ත්‍රය ඉස්සර අපි ලබා ගත්තේ ගොඩාක් දුක් මහන්සි වෙලා. නමුත් දැන් එහෙම නෙමෙයි. දැන් ඇත්තටම මේ කරන ක්‍රියාදාමයන් තුලින් හැමෝටම මේ ශාස්ත්‍රයට පිවිසෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් එහෙම වුණාම ගොඩක් අය හැරෙන්නේ මේ පැතිකඩට. එහෙම වුණාම විතරක් නෙමෙයි දැන් යంత్ర මන්ත්‍ර හැම තැනම වැහි වැහැලා තියෙනවා. නමුත් ඒක හරියන්නේ නැහැ. එහෙම හරියන්න නම් අනිවාර්යෙන් ගුරුතුමෙක්ගේ හදවතින්ම මේ මන්ත්‍රය ලබා ගන්න ඕනේ. නිකන් ආවට ගියාට මන්ත්‍ර පොතපත්වල තිබ්බට ඒ මන්ත්‍ර මැතුරුවා කියලා හරියන්නේ නැහැ. හරියනවා නම් ඒක 100ට 30ක් 40ක් වගේ තමයි හරියන්නේ. ඉතින් මේ දේ 100%ක්ම සාර්ථක කරගන්න ගුරුතුමාගේ අතින් ගුරුතුමාගේ හදවතින්ම දෙන මන්ත්‍රයක් දී යුතු වෙනවා. එතකොට ඒකේ ප්‍රතිඵලෙ තියෙනවා. ඇයි එහෙම ප්‍රතිඵලයක් තියෙන්නේ? සැක සංකා මතුවෙන්න පුළුවන්. ගුරුතුමා කියන්නේ අනිවාර්යෙන් ගුරුවරයා කියන්නේ දෙවියන්ගේ දේවාකර්ෂණ, භූතාකර්ෂණ, යක්ෂාකර්ෂණ ගොඩක් මැදියේ ඉන්න කෙනෙක්. එතකොට එයාගේ හදවත සතුටින් තව කෙනෙකුට මේ මන්ත්‍රය දුන්නාම මේ ගුරුතුමාගේ තියෙන සෑම බලයකටම මූලිකත්වයේ දෙන්නා වූ යම් දෙවි කෙනෙක්, යක්ෂයෙක්, භූතයෙක්, ප්‍රේතයෙක්, පිසාචයෙක්, කුම්බණ්ඩයෙක් ඉන්නවනම් එයාලා මේ මන්ත්‍රයත් එක්කම ඒ මන්ත්‍රය භාවිතා කරන අනිත් කෙනා ගුරුතුමාගේ හදවතින්ම සතුටින්ම දීප මන්ත්‍රයක් නම් අනිත් කෙනාටත් ඒ බලය ඒ විදිහටම දෙනවා. ගුරාගෙන් නැත්තම් තමන් ඉගෙන ගන්න ගුරුතුමාගේ මන්ත්‍ර හොරකම් කිරීමකින් ගත්තනම් අර කට්ටිය අපහැදීමක් වෙනවා. අන්න ඕකයි එතන තියෙන ප්‍රධානම සාධකයේ ප්‍රධානම හේතුව. ඉතින් ගොඩක් කාල වේලා ගියා කොඩි වෙන හදි හෝනියන් ගැන කතා කරනකොට ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ඉතින් ඒ දේවල් හොඳට අධ්‍යයනය කරන්න මම අද දෙන්න සූදානම් වෙන්නේ
කිරිබ්බාගේ බන්ධනය. කිරිබ්බාගේ බන්ධන කිහිපයක්ම තියෙනවා. එකම මන්තරයේ ස්වර පොඩ වෙනස් වෙලා කිහිපයක්ම තියෙනවා. ඒක මතක තියාගන්න. ඉතින් මේ කිරිබ්බාගේ බන්ධනය ගත්තාම ඊටා ප්‍රබලම දෙයක්. ඊටා ප්‍රබලම බන්ධනයක් තමයි මේ කිරිබ්බාගේ බන්ධනය. මේක කපන්න තියෙන්නේ එකම එක ක්‍රමයයි. එහෙම නැතුව වෙන ක්‍රම වලින් කපන්න අපහසුයි. ඒක මම අත්දැකීමෙන්ම කියනවා. අත්දැකීමෙන් කියනවා කියන්නේ මේක මම දැකලා තියෙනවා අපේ ගම්වල මේ වගේ බන්ධනයක් කරපු කෙනෙක් ඉන්න විදිහ, හිටපු විදිහ, එයාගේ බන්ධනේ කැපුවේ කොහොමද කියන විදිහ මම දැකලා තියෙන නිසායි මම මේ ගැන කියන්නේ. ඉතින් මන්ත්‍රේ මම ටයිප් කරලා දානවා. මන්ත්‍රේ මම ඉස්සෙල්ලා කියන්නම්. ඊට පස්සේ බන්ධනය කරන්නේ කොහොමද කියන එක අපි කතා කරමු. මේක හදිහූනියමක්. කොඩි විනියක් නෙමෙයි කිරිබ්බාගේ බන්ධනය කියන්නේ හදිහූනියමක්. ඒ කියන්නේ හදිහූනියම ගත්තාම මිනිහෙක් දරුණු ලෙස, දැඩි ලෙස දුක් පීඩා සහිතව රෝගාතුර කිරීම හා මරණය අත්වීම හදිහූනියක්. ඉතින් එහෙනම් මේ හදිහූනියමට අයිති වෙන්න මන්තරේ තමයි ඕම් රීන් රීන් ඨන් කාර යක්ෂණී වරවර දිස්ති ඕ ඔඩ්ඩියා වරවර බිල්ල ගිනි කාලි ඔඩ්ඩියා දිස්ති වරවර දේවගිනි දිස්ති හිරකට්ටු පච්චිප්පුන්ද්‍ර චන්ද්‍රානේ ඉරනාත කට්ටු අන්ද ඉරයුම් ඉරිනාත කාලියානේ කාමහිර කට්ටු ගිනිගිනි දේව හිර කට්ටු සර්වගිනි කට්ටු භූතගිනි කට්ටු ඌට්ටු හිර නමක්. ඔක තමයි මන්තරය. ඕන් රින් රින් ඨන්කාර යක්ෂණී වරවර දිස්ති ඕ ඔඩ්ඩියා වරවර බිල්ලගිනි කාලි ඔඩ්ඩියා දිස්ති වරවර දේවගිනි දිස්ති හිරකට්ටු පච්චිප්පුන්ද්‍ර චන්ද්‍රානේ ඉරනාත කට්ටු අන්ද ඉරයුම් ඉරිනාත කාලියානේ කාමහිර කට්ටු ගිනිගිනි දේව හිර කට්ටු සාරවගිනි කට්ටු භූතගිනි කට්ටු පුට්ටු හිර නමක්. ඔක සිද්ධි වෙනතුරු තමන් ඔක පාඩම් කරගන්න ඕනේ. කොළ බලාගෙන කරන්න යන්න එපා. පාඩම් කරගන්න ඕනේ මේ වගේ දෙයක් කරනකොට අනිවාර්යයෙන්ම. හොඳට සිද්ධුණෙන් පස්සේ ඕන් රේන් ටන්කාර යක්ෂණී වරවර දිස්ති ඔඩ්ඩියා වරවර බිල්ලගිනි කාලි ඔඩ්ඩියා දිස්ති වරවර දේවගිනි දිස්ති හිරකට්ටු හිරපච්චිත් පුන්ද්‍ර චන්ද්‍රානේ ඉරනාත කට්ටු අන්ද ඉරයුම් ඉරිනාත කාලියානේ කාම හිරකට්ටු ගිනිගිනි දේව හිරකට්ටු සර්වගිනි කට්ටු භූතගිනි කට්ටු පූටු හිර නමක් ආකාරයට ගන්න පුළුවන්. තමන් මේක තමන්ගේ ආවේනික ස්වභාවයට ගන්න මම මතුරුන විදිහටම අවශ්‍ය නැහැ. නමුත් ඕන් රීන් ටන්කාර යක්ෂණී වරවර කියන එක අර බලහත්කාරයෙන් අඬ ගන්නවා. වර කියලා අඬ ගන්න ඒ ස්වභාවය ගන්න ඕනේ. එතකොට තමයි මේකේ දිෂ්ටියත් එක්කම මේ එනවා. නමුත් කොඩි වින දිෂ්ටි අපි මේකට භාවිතා කරනවා මේ මන්ත්‍රය. එතකොට මේක මම ටයිප් කරලා දානවා. කොඩි වින දිෂ්ටිය භාවිතා කරන්න. කොඩි වින දිෂ්ටිය භාවිතා කරනකොට මතක තියාගත යුතු කාරණයක් තමයි කෙල ගිලින්න එපා. කොහොඹ දැල්ලක් කටේ තියාගෙන මතුරන්න. මේක අනිවාර්ය කාරණයක්. ඒකත් මේ ජපේත් කෙල ගිලීම සපුරා තහනම්. ඒකත් එතකොට මන්ත්‍ර කර්මයේ තියෙන මූලික මූල ධර්මයක් විදියට මම සඳහන් කරනවා. එතකොට මේකට අනිවාර්යයෙන්ම තටුවක් හදා ගන්න ඕනේ. මේ තටුව හදා ගන්නකොට කෙසෙල් කොට යොදාගෙන කෙසෙල් කොට වලින් තටුව හදා ගන්නකොට අනිවාර්යයෙන්ම ගැප් 9ට හදා ගන්න බලන්න. ගැප් 9 අපි හොඳ දේවල් වලටත් භාවිතා කරනවා. නමුත් ගැප් 9ට හදා ගන්න ගැප් 9දී ඒ ගැප් 9 වෙන් කිරීම කෙසෙල් ගොක් කොළ වලින් සරස ගන්නවා. ඊට පස්සේ පුලුටු වර්ග 5 තියා ගන්න. දියගොඩ මස්, වෙරි පහ, හත් මාළුව, රත් ඇඹුල හදා ගන්න ඕනේ. රතු බත් හදා ගන්න ඕනේ. බැදපු කුකුල් මස් කෑල්ලක්. එතකොට රතු මල් වලින් වද මල් වලින් තමයි මේක අපි තටුවට තියන්නේ රතු මල්. එතකොට පුවක් කෑලි 7, බුලත් 7, පඳුරු 7, කෙසෙල් කොළ ඒවා අවශ්‍ය දේවල් මම මේ කියන්නේ. තටුව උඩින් එලන්න කළු රෙද්දක් ගන්න ඕනේ. මේකෙදී තටුව උඩින් එලනවා වගේම උඩු වියනක් හැදෙනවා. උඩට
ඒකත් කළු රෙද්ද ගන්න, රතු සුදු කළු නූල් ගන්න ඕනේ. දෙකේ තඹ තහඩුවක් ගන්න ඕනේ. දෙක වැඩි කිරීම දෙක හරි 4 රැස් වෙනවා. එතකොට පණ ඇති කිරිබ්බෙක් අල්ල ගන්න ඕනේ. පොල් තෙල්, සඳුන් ගොටු, අඳුන් ගොටු, රීඩි ගොටු, කුකුල්ලේ ගොටු 3 බැගින් තියෙනවා. එතකොට කැවුම් ගෙඩියක් හදලා ගන්න, විලඳ මී පැණි බැදපු ගම්බිත්තරයක් කට්ට පිටින් මේක බෙදලා ගන්න. කට්ට පිටින් බෙදගත්තු ගම්බිත්තරයක් තියෙනවා. ඒ කියන්නේ කට්ට පිටින්ම ගැඹුරු තෙලේ දාලා බෙද ගන්නවා. එහෙම ගන්නවා. අනිත් තව එකක් තමයි බිත්තරේ කඩලත් මේ විදිහට බෙදලා වෙනම තියා ගන්නවා. කට්ට පිටින් බෙදපු බිත්තරේකුත් වෙනම තියා ගන්නවා. මතක තියාගන්න ඒක. ওই දෙක ආය පටලවාගෙන අහන්න එපා. හරියට මේ වීඩියෝ එක ස්කිප් නොකර අහගත්තොත් හොඳයි. එහෙම නැතුව පස්සේ මට කරදර කරන්න එපා. මේකට මේක මේ විදිහට කරත් හොඳයිද නැද්ද කියන එක කරදර කරන්න එපා. ඊට පස්සේ රතු සුදු කළු නූල් නව පොටක් ගන්නවා. නව පොට අරගෙන ගැටනවියක් ගහලෙවලා ওই මන්තරයෙන් ඒ අදාළ කෙනාගේ නම සිහියේ ඒ රූපය සිහිය තියාගෙන ඒක තමයි මානසික ඒකාග්‍රතාවයේ මනස එක්තෙන් කරගන්නේ. ඒ පුද්ගලයාම තමයි ටාගට් කරගන්නේ. යාගේ ඒ හැම දෙයක්ම සිහිය තියාගෙන ගැටේ හිර කරනකොට ඒ නමත් හිතේ තියාගෙන හිර කරන්න. තරහ, ආවේශය, ආවේගය තියාගෙන හිර කරනවා. හිර කළා දෙකේ තඹ තහඩුවේ අදින්න යාගේ රූපය යටින් ලියන්න යාගේ නම නැකත ඒ දේවල් තියෙන විස්තර ටික ලියලා ඉවරලා මේක මේ උඩ කියපු පුද පූජා තියපු යහන හදා ගන්නකොට මතක තියාගන්න දෙකේ තඹ තහඩුවක් ගත්තා නම් මේක ගුරු මුස්තියක් මතක තියාගන්න. දෙක වැඩි කිරීම දෙක තඹ තහඩුව නම් ආසනයක් ගන්න අපි දෙකේ ආසනයක් තමයි. කෙසෙල් කොට වලින් හදා ගන්න පිදේනිය වගේ හදා ගන්න එක දෙකේ තමයි. ඒකත් අඩි දෙකක් දිග අඩි දෙකක් පළල. ඒ විදිහට තමයි ඒකත් හදාගන්නේ. ඊට පස්සේ පළමුව තමන් ආරක්ෂා වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේක වරම් මන්ත්‍රයකින් වරම් අරගෙන පංචභූත දිස්තිය දාලා පංචෝපාචාර දිස්තිය දාලා ඔක්කොම කරන්න ඕනේ. කරලා ඉවරලා තමා මේක කොඩිවින දිස්තිය මන් දීලා තියෙන කොඩිවින දිස්තියෙන් 54 වරක් ජප කරනවා, දිස්ති කරගන්නවා. ඊට පස්සේ මේකෙන් 108 වතාවක් ජප කරනවා. ඒ කළු නූල සහ යන්ත්‍රයෙන් සහ ඉබ්බා අල්ලගෙන ඒ ආසන්නෙන් කොහෙන් හරි මුට්ටියකට හරි කමන්න දාලා තියාගෙන ඉන්නේ දැන්. ඊට පස්සේ මේක මතුරන්නේ ජාම 3ට පළවෙනි යාමය නැත්තම් පළවෙනි ජාමය රාත්‍රී 9ට උදා වෙනවා. කොඩිවින දිස්තියෙන් 54ක් මතුරවුවා, මේකෙන් 108ක් මතුරවුවා. මතුල්ලා ප්‍රාණපලිපු සිද්ධි සුද්ධි පුට ටිකක් ඉවර කරනවා. ඊට පස්සේ නැවත 12ට රාත්‍රී 12ට ආය ආරම්භ කරනවා. ඒ ආරම්භ කරනකොට ආයිත් අර විදිහටම කොඩිවින දිස්තියෙන් 54යි ජපයෙන් ඇවිදින් 108යි දැම්මා ප්‍රාණපලිපු සිද්ධි සුද්ධි පුට කරා. පාන්දර 3ට නැවත ඊළඟ ජාමය ඕකෙදිත් ওই විදිහටම කරනවා. කරලා අවසාන ප්‍රාණපලිපු සිද්ධි සුද්ධි පුට ඔක්කොම අවසන් කරලා ඉබ්බාල්ල ගන්නවා. ඉබ්බාගේ පිටිපස්ස සහ දකුණු පාදයේ අර යන්ත්‍රයේ රෝල් කරලා අර කළු සුදු රතු නූල් නව පොටෙන් ඉබ්බාගේ කකුලේ ගැට ගහනවා යන්ත්‍ර තහඩුව ගැට ගහලා ඉවරලා ඉබ්බව අනිවාර්යයෙන්ම අතාරින්නේ ලිදකට වගේ නැත්නම් ටැංකියකට වගේ දාන්න. මොකද වැවකට දැම්මොත් ওই ඉබ්බා හොයන්නයි බෑ අපිට. ওই ඉබ්බා හොයන්න ඕනි ওই කොඩිවිනේ කපන්න. ওই කොඩිවිනේ කපන්න ওই ඉබ්බා හොයන්න වෙනවා. ඒ හින්දා ටැංකියකට හරි ලිඳකට හරි දාගන්න. එතකොට අපිට ඉබ්බා අල්ලගෙන කොඩිවිනේ කපන්න උන දවසට කපන්න පුළුවන්. ඊට පස්සේ මතක තියාගන්න මේ තටුව හදාගෙන අපි මේ වැඩේ කරන්නේ පාළු ගෙයක නම්. පාළු ගෙදරක මේ වැඩේ කරොත් මේවා ගුරු මුස්ටි මතක තියාගන්න. පාළු ගෙදරක මේ වැඩේ කරොත් ඒ තටුව ඔක්කොම ඒ විදිහට ඔක්කොම වැඩ ටික අවසන් කරලා ඒ තටුව ගිහින් දාන්න ඕනේ 3 මන්සලකට. සෝහනක වගේ මතුරනවා නම් සෝහනක වගේ මතුරවුවොත් අනිවාර්යයෙන් සෝහනේ අනිවාර්යෙන් තටුව දාලා එනවා. ඊට පස්සේ ওই තටුවේ තියෙන පඳුරු වැරගෙන හිඟන්නකොට නැත්නම් යාචකයින්ට බෙදලා දෙන්න. එතනින් අපිට පිනක්වත් වෙනවා. මේක කරන්නේ ලොකු පාප ක්‍රියාවක්. ඒ පඳුරු ටික ඒ විදිහටම දෙනවා. සෝහනකනම් තටුව එහෙම දාලා එනවා. පාළු ගේකනම් 3 මන්සලක දානවා. ඒකල්ලා අවශ්‍ය පඳුරු ටික අරගෙන යාචකයෙකුට දෙනවා. එතකොට මේක මැද අනිවාර්යෙන් තැඹිලි ගෙඩියක් තියන්න ඕනේ.
මේ තටුව 4 කොනේ පහන් 4ක් තියන්න ඕනේ. මේ කියන්නේ මේ ගුරු මුෂ්ටි කාණ්ඩය. 54 වරක් දිෂ්ටි කරනකොට යාම තුනට 54 දිෂ්ටි කරනකොට මේ තැඹිලි ගෙඩිය ගාවින් උඩට පන්දමක් ගන්නවා. ඒ කියන්නේ යහනේ ගහලා තියෙන පන්දමක්. ඒ පන්දම පත්තු කරලා තියෙන්නේ. ඒ පත්තු කරව පන්දමට ගහන දුම්මල කීල ගහනවා. කීල ගහපුවාම දිෂ්ටිය වැටෙනවා ඉක්මන්. 4 කොනේ පහන් 4ක් දැල් වෙනවා. ඒවා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. එතකොට යකුන් යක්ෂණියන් ඉක්මනින්ම මේකට ආකර්ෂණීය වීමක් සිද්ධ වෙනවා. මේක මේ කොඩි විනය කරපුවාම ඒ නම තියෙන කෙනා කොඩි විනයට හසුවන කෙනා අනිවාර්යයෙන්ම කෙල ගහන්න ගන්නවා. දවස් 7ක් වගේ යනකොට කෙල ගහනවා. විශේෂයෙන්ම ඔය අනියම් ඇසුරු වගේ දේවල් සිද්ධ කරපුවාම ඒ වගේ කෙනෙක්ව ඉවත් කරන්න ඒ වගේ පුද්ගලයෙක්ව මරලම විනාශ කළම දාන්න අවශ්‍ය වුණොත් මේ වගේ දෙයක් කරපුවාම ඒ පුද්ගලයාගේ ලිංගාසිත ප්‍රදේශ කුණු වෙනවා. කුණු වෙලා කෙල ගහ පාරක් ගානේ ඇවිදිනවා ගඳ ගහනවා. මිනිස්සු ඒ පුද්ගලයාව එපා කරනවා. ඒ කියන්නේ මිනිස්සු ළඟින් යනකොට ගඳ නිසා මිනිස්සු අයින් වෙනවා. ඒ වගේ තත්වයකටපත් වෙනවා. ඊට පස්සේ ඒක ඒ දිගටම හැමම තිබ්බොත් මරණයටමපත් වෙන්න අවශ්‍ය නම් මරලම දාන්න අවශ්‍ය නම් පෝය 3කින් මෙයා මරණයටපත් වෙනවා. පෝය 3කින් 3 මාස මේ පෝය 3කින් 3 පෝයකට මරණයක් වෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් අපි දැකපු කෙනාව ඔය වගේ ලිංගාසිත ප්‍රදේශයේම කුණු වෙලා ගඳ ගහ ඉන්නකොට කැපුවා. ඒ කැපුවේ කොහොමද කියන එක මම වින කැපුම් පැත්තේදී මම ඒක සඳහන් කරන්නම්. ඒක වෙනමම සාන්ති කර්මයක්. ඒක ඒ විදිහට කරන්න ඕනේ. එතකොට මේක මෙම කොඩි විනය ලියලා තියාගන්න ඒ වගේම මේක හොඳට උච්චාරණය කරගන්න ඕනි. කරනවා නම් හොඳට පාඩම් කරගන්න ඕනි. කොඩි වින දිස්තිය පාඩම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. වෙනම කොලේ කාරි කාඩ්බෝඩ් එකක් හරි ලියාගෙන තියාගන්න. ඒ කියන්නේ අවශ්‍යතාවයට අරන් යන්න දිස්ත්‍ය වලින් ඒ කොඩි වෙන දිස්ත්‍යම පාඩම් කරගන්න එක අනුවන ක්‍රියාවක්. ඒ නිසා ඒවට අවශ්‍ය නැහැ. ඒ වගේම ඒවා විතරක්ම කරන කෙනෙක් නම් ඒවා පාඩම් කරාට කිසි ගැටලුවකුත් නැහැ. හරි. එහෙනම් අපි මේකේ මොනවා හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අනිත් එක තමයි මේක මේ නාලිකාව තව අයට බෙදා හැරීමක් කරන තමන්ගේ Facebook පිටුවල Facebook වල WhatsApp සමූහවල මේක ෂෙයා කරලා තව අයට මේ සඳහා සම්බන්ධ වෙලා මේ ශාස්ත්‍රය ඉගෙනගෙන මේ ශාස්ත්‍රය ඉදිරියට කරගෙන යාමට හැකියාව ඇති කරගන්න ඒ ගැන අපි මට ඒ උදව්ව කළ දෙන්න හැම කෙනෙක්ම එතකොට තව කට්ටිය මේකට සම්බන්ධ වෙයි. ඒත් එක්කම තව දෙයක් සඳහන් කරන්න ඕනේ. මම ඊළඟ කරන වීඩියෝ එක තමයි විශාල රාජකණීය යන්ත්‍රයක් ජප කිරීමට දැන් සූදානම් කරමින් යනවා. රාජකණීය යන්ත්‍රයක් රාජ තරංගනීය යන්ත්‍රයකටත් මහා මාතාංගේශ්වරී යන්ත්‍රයකටත් වඩා එහා ඵල ලබා දෙන යන්ත්‍රයක්. හැබැයි ඒ යන්ත්‍ර රාජ තරංගනීය යන්ත්‍රය තමයි යන්ත්‍ර ලෝකයේ ඉහළින්ම තියෙන. නමුත් ඊට එහා ಗುಣ දෙන යන්ත්‍රයක්. ආකර්ෂණ ආරක්ෂාව වශීය කියන දේවල් දියුණුව කියන දේවල් ඒකෙන් ලැබුණාට ඊටත් එහා දේවල් ලැබෙන යන්ත්‍රයක් තමයි මම ඒ පිළිබඳව ඊළඟ වීඩියෝ එක කරනවා. එතකොට ඒ සම්බන්ධව හැමෝම අවධානය යොමු කරන්න. ඒක ඒ සඳහාත් පුළුල් ප්‍රසිද්ධියක් ලබා දෙන්න මට. එතකොට ඒකටත් හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන් හැකියාව ඇති වෙනවා. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. හැම දිනාටම තෙරුවන් සරණයි.